ලංකාවේ නම් අපි පොඩි කට්ටිය පරිස්සම් කරනවා සාමාන්‍ය අතේ අරන් යනවා නම් හරි වඩාගෙන යනවා නම් හරි එළිය පහලිය තනියම තියලා යන්නේ නෑ ආපෝ එළිය පහලිය ලංකාවේ ළමයි එළිය තනියම තියා කෙසෙල් දෙමාපියන් එක්කවත් වැඩි එළියට ගන්න නැහැ නේ ගෙවල් ඇතුළේ චූටිම කාලේ මං කියන්නේ හැදෙන්නේ හැබැයි මෙහෙ සීතලේ සමහර තැන්වල මම දැකලා තියෙනවා බබාලාව තියලා තියෙනවා තනියම. ඒ කියන්නේ කාට් එකක් හරි මොකක් හරි තොටිල්ලක් වගේ අරන් යන්න පුළුවන් එකක. වත් දකින්න නැති කියලා මට නම් මතකයි එතන හිටියා එළියේ තොටිල්ලක් දාලා අපි බැලුවා මේ නිකන් හිස් එකක් වෙන්නේ නැති බබා නැතුව ඇති කියලා. බලද්දි වටේ කරගිලේට බබෙකුත් ඉන්නවා. අපි ඒත් බලලා අමතක වෙලාවත් ගිහිල්ලා කාටවත් බබෙක් කියලා. ඊට පස්සේ ෂොට් එකෙන් අම්මා වෙල්ලි බබා හොඳට ඉන්නවද කියලා බලලා අම්මා ඇතුලට ගිහිල්ලා අර ගිනි මැලයක් ගාවත් අතවත් කරගෙන ඉන්න බබා එළියේ. ඉගැන එක සීත කාලෙද සම එකද ස්ප්‍රිං එකද ඒ කට්ටිය බලන්න හැ බබාල මන්දන්න හේතුව මොකක්ද කියලා ඒ බින්ට එකේදිනම් මං අහල් දෙනවා මේ ළමයිව හුරු කරන්න කියලා ඒගැන මෙහේ වෙදයකට හුරු කරන්න මම ඇත්තරම රීසන් එකක් දන්න හැ ම දකලා තියෙනවා මංක හොල බලත් නෑ ඇයි කියලා හන්ඩ දෑන ඇයි මේ හෙලියෙන් තිරදන්න කියලා අම්මෙක්ගෙන් හන්ඩ බලුවන් ළමක මගේ ළමය ගැන ඔයාට ප්‍රශ්නයක් නෑන කියලා අවොත් ඉතින් ඇත්ත නෑ මේ ගැනති මෙහෙ මිනිසු සාමාන්‍යෙන් මූුණ බලන්නෙත් නැතිගේ ඔය වගේ දාහන්න බෑ අනිවාරෙන් ඒ ඇත්ත ඒක කිව්වද ඔයාලා ගිය පාර